හායි යාළුවනේ. ඔයාලා සියලු දෙනාටම පින්බර වෙසක් පොහොය දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊයේ මම ගියා නාරහෙන්පිට ආර්ථික වෙළඳපොළට. එතනදී මට මුණ ගැහුණා මේ ඇඹුල් දොඩම් විකුණන සීයා කෙනෙක්. මම ඒ සීයාගෙන් මෙන් ඇඹුල් දොඩම් මිලට ගත්තා. ඉතින් අද මට හිතුණා අද වෙසක් පොහොය දවසේ මම වෙසක් කුඩු හද හිටියේ. ඉතින් මට පොඩි මහන්සියක් දැනුණා. ඉතින් මට හිතුණා මේ ඇඹුල් දොඩම් හදලා බලන්න. ඉතින් මේ දවස්වල පැතිරීගෙන යනවනේ මෙනින්ජයිටිස් කියලා භයානක රෝගයක්. ඉතින් මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා මේ වෙසක් පොහොය දවසේ දන්සල් එහෙම වදින්න යනවා නම් ඊටාම පරිස්සම් වෙන්න කියලා. ඔන්න දැන් අපි බලමු මේ ඇඹුල් දොඩම් හදන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. ඉතින් මට මේ දවස්වල සෙම තියෙන නිසා මම මේ ඇඹුල් දොඩම් හදන්න පාවිච්චි කරන්නේ උණු කර නිවාගත් ජලය. ඉතින් ඔයාලට පුළුවන් ඕනනම් ඔයාලට කූල් වතුර උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඉතින් මම අර ගත්ත ඇඹුල් දොඩම් ගෙඩි දෙකට කපා ගත්තා. ඒ දෙකට කපාගෙන මම මේ ඇඹුල් දොඩම් වල තියෙන යුෂ මේ ජලයට එකතු කරලා මේ රසවත් බීම එක හදාගන්න තමයි හදන්නේ. ඔන්න දැන් ඔයාලට පේන්නේ මම මේ කපාගත්ත ඇඹුල් දොඩම් එකින් එක ඒ යුෂ අර මම ගත්ත ජලයට මිරික ගන්න එක. ඉතින් මේ ඇඹුල් දොඩම් යුෂ සෙමට ඉතාමත් ගුණදායක පානයක්. ඔයාලගේ පොඩි බබාලා එහෙම ඉන්නවා නම් එයාලටත් මේක හදලා දෙන්න කියලා මම ඉල්ලනවා. මොකද පොඩි බබාලට විතරක් නෙමේ පවුලේ හැමෝටම මේක ගුණදායී පානයක්. මොකද අපි වෙළඳ පොලෙන් මිලට අරගෙන බොනවා කෘත්‍රිම රසකාරක යෙදු වර්ණකාරක බීම වර්ග. ඉතින් ඒවට වඩා ඇත්තටම ස්වභාවික මේ වගේ දොඩම් පානයක් හදාගෙන අපි බීමට ගන්නවා නම් ඇත්තටම අපේ ශරීරයට ඒකේ ඉතාමත් ගුණදායකයි. ඔන්න ඉතින් මම එකින් එක අර දොඩම් ගෙඩිවල යුෂ මේ වතුරට මිරික ගන්නවා. ඉතින් මේ දවස්වල ආහාර පාන ඔයගොල්ලෝ එළියෙන් ගන්නවා නම් ඊටාම පරිස්සම් වෙන්න කියලා මම ආයෙත් මතක් කරනවා. මොකද මේ දවස්වල පොඩි දරුවන්ට මෙන්ම ලොකු අයටත් මේ දවස්වල පැතිරීගෙන යන මෙනින්ජයිටිස් කියන රෝගයෙන් අපි හැමෝම වැළකෙන්න ඕනේ. ඉතින් අපි දන්සල් වලින් ආහාර පාන ගන්නවා නම් ඊටා කල්පනාකාරීව මේ දේවල් අපි අරගන්න ඕනේ. ඔන්න මම අර මිරික ගත්ත දොඩම් යුෂ ටික තමයි මේ තියෙන්නේ. ඒකට මම එකතු කරගන්නවා අවශ්‍ය පමණට සීනි. ඔන්න මම අන්තිමට හදාගත්ත දොඩම් යුෂ පානය ඔයාලට දකින්න පුළුවන්.